උදේ 5 මාට විතර මෙන්න මෙහෙම තමයි කොළඹ ෆෝර්ට් ස්ටේෂන් එක පේන්න තියෙන්නේ. එතකොට මේ දැන් ආවේ අපි ගමට ගියපු ට්‍රේන් එක. මම හුඟක් දවසකට පස්සේ තමයි ට්‍රේන් එකේ යන්නේ. අරත් AC ට්‍රේන් එකක යන්නේ ගොඩාක් කාලයකට පස්සේ. වීව් එක නම් ටිකක් වෙනස්. ඒ වුණාට මං හිතන්නේ ඒ තිබ්බ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම හම්බෙනවා ආයෙත් ඒ ට්‍රේන් එකට නැගලා පස්සේ. මම තාම ඔයගොල්ලන්ට කිව්වේ නෑ නේද මොකක්ද ගම කියලා. ඒක තාම කියන්නේ නෑ. ඉස්සරහට බලමු මම මේ කොහෙද උදේම යන්නේ කියලා. ඔන්න අපි ගමට ආවා. ගම කොහෙද? ගම තමයි මෙන්න මේක. අනුරාධපුර තමයි මගේ උපන් ගම. අපි යනකොටම මගේ තාත්තා ඇවිල්ලා හිටියා අපිව පික් කරන්න ස්ටේෂන් එකෙන්. මෙතනින් පස්සේ අපි යන්නේ තාත්ති වර්ක් කරන තැනට. ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයගොල්ලෝ දකින්නේ අපි ඒ කොහෙද ගියේ කියලා. මේක දැක ගමන් අනුරාධපුරේ ඉන්න අය නම් අනිවාර්යයෙන්ම දන්නා මේ කොහෙද කියලා. මේ තමයි අනුරාධපුර යුද හමුදා හෙද විදුහල. මේ දවස්වල මෙහි ප්‍රින්සිපල් මගේ තාත්තා කිව්වත් හරි. මෙතන මට වීඩියෝ ගන්න ඕනි වුණත් ගන්න බැරි වුණා. ඔෆිෂියල් තැනක් හින්දා ඒකට සමා වෙන්න. ඊට පස්සේ අපි එතන තියෙන වැඩ ටික ඉවර කරලා එහෙම ගියා හරියටම අපේ ගම තියෙන තැනට. ඒ යන ගමන් මගේ ලයිෆ් එකේ අතීතයට සම්බන්ධ තැනක් මට හම්බ වුණා මෙන්න මෙහෙම. මේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය. මගේ පළවෙනි පාසල කිව්වොත් මං වැරදි නැහැ. ලස්සන මතකයන් ගොඩක් තියෙන තැනක්. අවුරුදු 2කට හෝ 3කට වගේ පස්සේ තමයි මම මෙන්න මෙහෙම ගමට ආවේ. ඒ ෆීල් එක මං හිතන්නේ මට වෙන කොහෙන්වත් ගන්න පුළුවන් කියලා. ඒ අතරේ මට මෙන්න මෙහෙම ෂෝක් දෙයක් හම්බුණා. මගේ සීයාගේ ගෙදර ඉද්දි බලන්නකෝ ඒකේ ලස්සන. ඔක්කොම පෙන්නුවට මට මේක පෙන්වන්න අමතක වුණානේ. මම නේල් ආර්ට් එකක් දැම්මා. ඒක තමයි මේක. මේ යන්නේ අපි නැවතෙන තැනට. ඒ කියන්නේ කැම්ප් එකට කිව්වොත් හරි. මේ තියෙන්නේ අන්න ඒ තැන. මේක ඇතුලේ ඔෆිෂියල් තැනක් හින්දා වීඩියෝ ගන්න තහනම්. අවුරුදු 3කට 2කට විතර පස්සේ තමයි ගමට ආවේ. කොච්චර නගරේ හිටියත් ගමටම තමයි හිත තියෙන්නේ. අද නම් මාර සතුටු දවසක්. ඉතින් අපි බලමු අදයි හෙටයි කොහොමද වෙන්නේ කියලා. බ්ලොග් එක ඉස්සරහට බලන්න. දැන් මේ ලෑස්ති වෙන්නේ අපි අනුරාධපුරේ ඉන්න කාලේ හරි එහෙම නැත්නම් අනුරාධපුරේ ආපු වෙලාවක අනිවාර්යෙන් යන තැනක් බලන්න. ඒ කොහෙද ඒ? මෙන්න මේක දැක්කම නම් ඒ කොහෙද ඒ කියලා අනිවාර්යෙන් දන්නවා. ඒ තමයි අපි යනවා උඩමළුවටයි රුවන්වැලි සෑයටයි. ඉස්සර පොඩි කාලේ අපි මේ පාර දිගේ ඇවිදගෙන රුවන්වැලි සෑයට යන ගමන තියනවා නේද? මං හිතන්නේ මම ආසම කරන දෙයක් තමයි ඉස්සර අපි කොටු ගණන් කර කර තමයි මේ පාරේ යන්නේ. හැබැයි දැන් නම් මං හිතන්නේ ඒ ගල් නැහැ පාරේ. ඒ වුණාට ඒ මතකේ තාම ඇවිස්සෙනවා. රුවන්වැලි සෑය අදට දුර තියලා දකිද්දී ඒ වීව් එක මාරම ලස්සනයි. ඉවසිල්ලක් නැතුව මේ මං යන්නේ රුවන්වැලි සෑය ළඟට බලන්න. ඈතට පේන්නේ මෙන්න මෙහෙම වීව් එකක්. අපි බලමු ළඟටම ගිහිල්ලා. අපි එතනට ගියපු වෙලාව කොච්චර හොඳ වෙලාවක්ද කියනවා නම් මෙන්න මෙහෙම ලස්සන වැඩකට අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බුණා. මේක මොකක්ද කියලා ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැක්ක ගමන්ම දන්නවා මොකක්ද මේ කියලා. මමයි අම්මයි අයියයි තාත්තයි අපි 4 දෙනාටම මෙන්න මේ ලස්සන පූජාවට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වුණා. දිගටම බලන්නකෝ. වැවක් වෙන්න ඕනේ නැහැ. මට නම් ගඟක් ගියල්ලක් වුණත් ළඟ නවතින්න අනිවාර්යයෙන්ම හිතෙනවා. අන්න එහෙම වැවක් හම්බ වුණා. වැවේ නම මම තාම මේ හිතනවා මොකක්ද කියලා මට තාම මතක නැහැ. ඒ වුණාට කමක් නැහැ. මොකක් හරි වැවක් නේ. අනුරාධපුරේනේ. ඒ හින්දා කමක් නැහැ. මෙන්න මෙහෙම පොඩ්ඩක් බැස්සා. ඒ වුණාට දුරට යන්න බෑ. ඒක ටිකක් ගැඹුරුයි. ජීවිතයට මොනව
තිබුණද අපි එදාම තව තැනකට ගියා. හැබැයි මම එතනදි ගත්ත වීඩියෝ එකක්වත් මට මේ වීඩියෝ එකට දාන්න බෑ. මොකද ඒ අය හරිම ලැජ්ජයි. මේ පහුවදා කියන්නේ ඉවෙන්ට් එක තියෙන දවස උදේම ටග්ගාලා මම මේකප් එකක් දාගෙන ලෑස්ති වුණා. ලොකුවට මේකප් දාන කෙනෙක් නෙමෙයි මම. ඒ වුණාට පොඩි සිම්පල් මේකප් එකක් දාලා මම ටග්ගාලා ලෑස්ති වුණා යන්න. දැනටම පරක්කුයි. ඉක්මනට ලෑස්ති වෙලා යන්න. ෆයිනලි ලුක් එක වෙන්න මෙහෙම තමයි ආවේ. මේක නම් මම ගත්තේ හොටෙල් එකට ගියාට පස්සේ. දැන් බලනවා ඇති මොකක්ද මේ ඉවෙන්ට් එක කියලා. මේ මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉගෙන ගත්ත නර්සින් ට්‍රේනින් ස්කූල් එකේ ඇනුවල් get together එක සහ ටීචර්ස් ඇප්‍රීෂিয়েෂන් සෙරමනි කිව්වොත් මං හරි. මම එදා ඉන්ඩිවිජුවල් ඩාන්ස් එකක් කරා. ගොඩක් අය දැනටම දැකලා ඇති. දැකලා නැති අනිවාර්යෙන් මගේ TikTok page එකෙන් බලන්න. මම වීඩියෝ එකේ link එක description box එකෙන් අනිවාර්යෙන් දාන්නම්. මේ පහෝදා. ඒ කියන්නේ අපි ආපහු කොළඹ එන දවස. ගමේ ඉඳලා කොළඹ එනවා කියන්නේ ඒක දරා ගන්න ටිකක් අමාරු ෆීල් එකක්. මොකද මම දන්නවා මම ආපහු ගමට යන්නේ හුඟක් කාලයකට පස්සේ කියලා. ඒක මට වචනෙන් විස්තර කරන්න බෑ ඇත්තටම. මේ මොනවාද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ඉතින්. එහෙම තමයි ගමට ගිහින් ආපහු කොළඹ යන්නේ. ඊළඟ වීඩියෝ එක අරන් යනකම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.